කොහොමද ඔයාලා හැමෝටම ඔන්න මම අද හදිස්සියෙම පොඩි අයට ඉස්කෝලේ ගෙනියන්න රසම රස කෑමක් හදන්න යන්නේ. ඉතින් මං හිතුවා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලගේ පොඩ්ඩක් හදලා දෙන්න පුළුවන්. එතකොට මං අද මේ ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එකක් අරන් තියෙනවා. ඒ වගේම චීස් ඕන වෙනවා, මොසරෙල්ලා. මං චීස් වෙජස් ගත්තේ. තමන් කැමති ඕනම චීස් එකක් ගන්න පුළුවන්. ඊළඟට ලුණු, තක්කාලි, කරපිංචා හින්නෙට කපාගෙන තියෙනවා. ඔයාලා කැමති නම් අම මිරිස් උනත් එකතු කරගන්න පුළුවන්. අපි පොඩි දෙන්නම අම මිරිස් කන්න කැමති නැහැ. ඒ නිසා මම අම මිරිස් ගත්තේ නැහැ. අපි බලමු එහෙනම් කොහොමද මේක හදාගන්නේ කියලා. මම පෑන් එකක් ලිපේ තියලා ඒකට මම තෙල් ටිකක් දාගත්තා. ඊළඟට මම බිත්තර දාගන්නවා. මේකට බිත්තර කෙඩි 4ක් විතර අද මම අරගන්නවා. තෙල් ටික රත් වෙද්දී මම බිත්තර ටික තාච්චිට දාගෙන හොඳට ස්ක්‍රැම්බල් කරගන්න යන්නේ. මම බිත්තර ගෙඩි 4ම දාගත්තා. ඊළඟට බිත්තරකට කපාගත්ත බිල්ලුණු ගෙඩිය, තක්කාලි, කරපිංචා දාගන්නවා. දාලා හොඳට කරවම් කරගන්න ඕනේ. මාත් මේක අපේ ගෙදර පොඩි අයට උදේට ඉස්කෝලේ ගෙනියන්න තමයි හදන්නේ. අනිත් කෑමත් වෙන අතර ටක් ගාලා හදා ගන්නවා. හදිස්සියෙම වීඩියෝ එකක් ගත්තේ. ඊළඟට මම මේකට ලුණු ගම්මිරිස් එකතු කරන්න යන්නේ. ලුණු කුඩු තේ හැඳි කාලක් විතර ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් විතරම එකතු කරගන්නවා. මේක පොඩි අයටනේ හදන්නේ, ඒ නිසා ගොඩක් සැරට හදන්නේ නැහැ. මේ වගේ හොඳට බිත්තර ටික පොඩියට කුඩු කරගන්නවා වගේ අර ස්ක්‍රැම්බල් කරගන්නවා. බිත්තර ලොකු කැලි නැතුව පුංචි කැලි වෙන තරමට තමයි හොඳ. හරි බිත්තර ටික හරි. අපි දැන් බලමු කොහොමද ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් එක හදාගන්නේ කියලා. අද මම ඉතින් මේක හදාගන්නේ අපේ පොඩ්ඩෝ දෙන්නට ඉන්ටර්වල් එකට ඉස්කෝලේ ගෙනියන්න. උයන ගමම්මයි බත් උදේට හදන ගමම්ම බොහොම ඉක්මනට හදාගන්න පුළුවන් රස කෑම පොඩි අයත් කනවා හරි ආසාවෙන්. මේ වගේ හීනි පෙති විදිහට මම පාන් ටික කපා ගත්තා. මම මුළු බ්‍රෙඩ් එකම අද ගත්තේ නැහැ. භාගයක් තමයි පොඩි දෙන්නට ඇති වෙන්න ගත්තේ. ඉතින් මම අරගත්ත චීස් වෙජස් කෑලි 2 පොඩි කෑලි වලට, කියන්නේ බ්‍රෙඩ් එක සම්පූර්ණයෙන්ම තවර ගන්න පුළුවන් වෙන විදිහට පොඩි කෑලි වලට කපලා මේ විදිහට මම කපා ගත්ත පාන් පෙති වල තවර ගන්නවා. ඔයාලට චීස් ස්ප්‍රෙඩ් එක තියෙනවා නම් ගොඩාක් ලේසි. මල් ළඟ අද ස්ප්‍රෙඩ් එක නැහැ. කොහොමත් මම මේ ටිකේම මේ වෙජස් තමයි ගෙනාවේ. ඒක මට ටිකක් බජට් එකටත් හොඳයි. පාවිච්චි කරගන්න ලේසි නිසා. චීස් ටික ඔක්කොම තවර ගත්තට පස්සේ මම ඊළඟට මේකට තක්කාලි සෝස් පාවිච්චි කරනවා. තක්කාලි සෝස් නැත්නම් තමන් කැමති ඕනම සෝස් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට ටොමැටෝ සෝස් එක ගොඩක් රසයි. සැරත් නැහැනේ. ඉතින් ඒ වගේ දාගත්ත සෝස් ටිකත්
පාන් එකේ මේ වගේ හොඳට ස්ප්‍රෙඩ් කරගන්නවා. ඊළඟට අපි එකතු කරගන්නවා හදාගත්ත බිත්තර මිශ්‍රණය. ඉතින් අද මම බිත්තර ගත්තට ඔයාලා කැමති නම් චිකන් ටිකක් එහෙම නැත්නම් සොසේජ් ටිකක් පොඩි අය ආස තමන් ළඟ තියෙන ඕනම දෙයක් එකතු කරගන්න පුළුවන්. අද මම බිත්තර වලින් තමයි මේ රසවත් කෑම එක හදන්නේ. ඉතින් මේ වගේ බිත්තර හොඳට සම්පූර්ණ පාන් පෙත්ත පුරා පැතිරෙන විදිහට අපි අතුරගෙන ඊළඟට ඒකට උඩින් මේ වගේ මොසරෙලා චීස් ටිකක් හොඳට ග්‍රේට් කරගෙන දාගන්නවා. ඉතින් මේක ගොඩක් රසයි මොකද අපි පාන් පෙත්ත යටටත් චීස් තවරගෙන තියෙනවා. මගේ අතින් මේ ඔයාලගෙත් මෙහෙමද දන්නේ චීස් එක සමහර වෙලාවට කෑලි වලට කැඩෙනවා මේ ග්‍රේට් කරන්න යද්දී. ඉතින් ඔන්න ඒ කෑල්ල තමයි මම ওই විදිහට අතින් ටිකක් පරිස්සමට ග්‍රේඩ් කරලා දාගන්නේ. කොහොමින් හරි ওই විදිහට මම පාන් පෙති ඔක්කොගෙම අපේ මිශ්‍රණය දාගත්තා. දාගෙන මේක චුට්ටක් ලස්සනට තියෙන්න ඕන නිසා තව රසත් පොඩ්ඩක් වැඩි කරගන්න උඩට මේ සිරාචා සෝස් චුට්ටක් එකතු කරගන්නවා. අර ඒක ලස්සනට පෙනුමට ලස්සනට තියෙන්න ඕනේනේ. ඒ වගේම මේ සෝස් එකත් හරිම රසයි. පොඩි අය ආස නිසා පෙනුමක් තියෙන්න ඕන නිසා ලස්සනට උඩටත් සෝස් චුට්ටක් දාගෙන මේක තව ලස්සන කරගන්නවා. මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම පාන් ටික ලෑස්ති කරගත්තේ. ඊළඟට බේකින් ට්‍රේ එකට පාන් ටික ඔක්කොම දාගත්තා. මම දැන් මේක සෙල්සියස් අංශක 200 විනාඩි 5ක් හොඳට උඩ යට දෙපැත්තම බේක් වෙන්න දීලා හදාගත්ත ෆ්‍රෙන්ච් බ්‍රෙඩ් ටික තමයි මේ තියෙන්නේ. බලන්නකො හරිම රසයි. හොඳ චීස් සෝස් රසට තියෙනවා. බිත්තර වලින් හැදුවට අපි කොහොමත් උදේට පොඩි අයට බත් දෙනවනේ උදේ ගෙදරින්. ඉතින් ඉන්ටර්වල් එකට හදන මේ වගේ වෙනස් කෑමක් හදලා දෙන්න පොඩි අය ආසාවෙන් කයි. ඉතින් මේ වගේම තවත් කෑමක් අරන් මම ආයෙත් එන්නම්.